අදත් මොකක් හරි වැරද්දක්ද දන්නේ නැහැ. අන්න හරි කිරා. තව හරන්න. තව හරන්න. අයියෝ. කිරා, ඔතන ඇති මස් කට්ටක් නෑ. මං කිව්වේ බොරු. ඔතන මස් කට්ටක් නෑ. හැබැයි ඉතින් මේ වලහාරලා දුන්නාට ගොඩක් ස්තුතියි. තාත්තට පෙන්වන්න ඕන. තාත්තේ එන්නකො පොඩි බඩක් පෙන්වන්න. අනේ පුතේ මට ඌවට දැන් වෙලාවක් නෑ. මට ගොඩාක් වැඩ තියෙනවා. මං ආවට පස්සේ බලන්න බැරිය ඈ. මං ගිහින් එන්නම් හොඳේ. හොඳ පුතා. හොඳයි තාත්තේ ඇවිත් බලන්නකෝ. අනේ මන්ද කිරෝ වැඩ කරන්න ඔෆිස් වලටම යන්න ඕනද? ඔය ගෙදරින් ඉඳන් උනත් කරගන්න බැරි. මේ බලන්නකෝ. කිරෝ මේ තාත්තට කොලේ අමතක වෙලා ගිහින්. මේක ප්ලෑනක්. මං හොය හිටියේ මේ වගේ එකක් තමයි. ඔන්න බලා ගන්න. මේ තින්නේ අපේ ගෙදර. එතකොට මේ තින්නේ වීසන් මාමලාගේ ගෙදර. අපිට මේ තාත්තගේ ප්ලෑන් මොකක් හරි ලොකු වැඩක් කරන්න පුළුවන්. පොඩ්ඩෝ ඔයා දන්නවද ඇයි අම්මලා තාත්තලා වැඩට යන්නේ කියලා? මං දන්නෙත් නෑ දැනගන්න ඕනෙත් නෑ. මහ ලොකු පඬිතියෝ ඒකවත් දන්නේ නෑ. අම්මලා තාත්තා වැඩට යන්නේ පොඩි ළමයිට කෑම හොයන්න. දංගේ ඔයාටත් කවදා හරි පොඩි ළමයිට කෑම හොයන්න වෙයි. අනේ යන්න මාග්‍රට්. හොයන්නේ මොකටද? ඔය හැමදේම සුපර් මාකට් එකේ තියෙන්නේ. අන්නාලි දංගයෝ අපිට ඕනේ ඕවා. අපිට පුළුවන් ටේක් අවේ අරන් ගිහින් පිජ්ජකේ දාලා තියාගන්න. ඔයාගේ තට්ටේ තිබ්බට මොලේ නෑ පොඩ්ඩෝ. වැඩක් පළක් නොකර අපි කොහොමද කෑම ගන්න සල්ලි හොයාගන්නේ? අයියෝ තල්ලි හොයන්න වැඩ කරන්න ඕනේ. දාලා බැංකුවේ තියෙන පෙට්ටියට කාඩ් එකක් දාලා එබුවම ටුටුත් කාලා තල්ලි එනවා. මෝඩයා. මොඩි. ඔන්න මං ගහනවා පොඩ්ඩෝ ඔයාගේ දත් ටික බඩට යන්න. මේ මට දත් ඇත්තෙත් නෑ. ඔයා නිකන් මට ගහන්න එපා. මං අපේ අම්මගේ තාත්තගේ ඕන තරම් ගුටි කනවා අලිද. මං හිතුවා හරි. ඔයගොල්ලෝ මන් තරම්වත් අම්මලා තාත්තලා ගැන දන්නේ නැහැ. හරිම අසාධාරණයි කිරෝ. අම්මලා තාත්තලා අපි ගැන හෙව්වට ඒගොල්ලෝ කරන දේවල් අපි දන්නේ නැහනේ. මට ඇත්තටම ආසයි අපේ තාත්තා මොනවද කරන්න කියලා හොයන්න. තව ටිකයි පොඩ්ඩෝ. ඔහොම යන්. අලි අදින්න. කිරා අදින්න. අපි මේ වල්හාලන්නේ ඇයි? ඔයාට කියන්න බෑ පොඩ්ඩෝ. මේක ලොකු රහසක්. එහෙනම් මේ කිරා රහස දන්නවද? මං හිතන්නේ එයා ඕක දන්නව ඇති කියලා. දැනගත්තත් ඉතින් තන තන කියෝ ඇවිදින්න නැති වෙයි ඔයා වගේ. අඩේ ඒක නං ඇත්ත. අර අන්න. විල්සන් මාමේ. දඟයෝ මට කරදරන කර යන්න පේන්නේ නැද්ද මම මේ ලොකු වැඩක් කියලා කතා කරන දෙයක් අපි ලබන අවුරුද්දේදී කතා කරගමු. ඇත්තමයි විල්සන් මාමේ. ඔයාගේ වත්ත තමයි මේ පැත්තේ තියෙන ලස්සනම වත්ත. මහන්සි වෙලා වැඩ කෙරුවාම එහෙම තමයි. ඕවා මගේ මහන්සියේ ප්‍රතිඵල. ඔයා පොඩ්ඩක්වත් කැමති නෑ නේද මේ වත්ත කැත වෙනවා දකින්න? කවුද කැමති දඟයෝ එහෙම වෙනවට? අන්න ඒ හින්දා තමයි මේ උමගක් හරන්නේ මාමගේ මල් පාත්තිය ළඟින්ම වැටෙන්න. ඒක හොඳයි දඟයෝ. මොකද්ද කිව්වේ? උමගක්. මේ බලන්න අපේ ගෙදරින් ඉඳලා ඕගලන් ගෙදරට ඉක්මනට යන්න පුළුවන් උමගක්. ගේට්ටුවට තඩි බානටයි වැට උඩින් පයින්නටයි මාම කැමති නෑනේ. මේ උමග හැරුවම මාමලාගේ ගෙදරට අපිට බොහොම ලේසියෙන්ම එන්න පුළුවන්. ඔයා කොහමද පොඩියට ඉඳගෙන උමගක් හරන්නේ? අනේ යනවා යන්න. එහෙම කියන්න එපා විල්සන් මාමේ. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න ප්ලෑන් එක. දඟයෝ ඔක හොල්ලන්න එපා. විල්සන් මාමා වැටෙයි. එහෙනම් බහින්න. විල්සන් මාමේ ඔක අතාරින්න එපා. මම මේක කෙලින් කරන්න. ඕකට ගැටේ. කෝ කියන දෙයක් අහනවයි. මං කිව්වනේ අතාරින්න එපා කියලා. කමන්නේ ආයි වැටෙන්න දෙයක් නෑනේ. මාමා ඉතින් ඔහම ඇලවිලා ඉන්නකෝ. අපි ගිහලා උමග හරන්න. අනේ මට මයි මේවා. ඔයාවත් පුතාට ටිකක් තදින් කතා කරන්න.
මේ මට ඕවා කර කර ඉන්න වෙලාවක් නෑ. අඩුම තරමේ ඔයා ගිහලා විල්සන්ගෙන් සමාව ඉල්ලන්න. මං ඔයාට සැරයක් කිව්වනේ මට ඕවට වෙලාවක් නැහැයි කියලා. මේ වැඩ ටික ඉවරයක් කරගන්න ඕනේ. මොකද ලොක්කා අද අපේ ගෙදර එනවයි කියලා කිව්වා. මොනවා? ඔයගොල්ලන්ගේ ලොක්ක මෙහෙ එනවා? අනේ ඔයා ඕන එකක් කරගන්න මට නම් කතා කරන්න එපා. ඔයාට තේරෙනව ඇතිනේ. මට මගේ රස්සාව බේර ගන්න ඕනේ. අම්මේ අර පුංචලගේ තාත්තගේ රස්සාව නැති වෙලා ඒගොල්ලෝ මෙහෙන් යන්න ගියා. තාත්තගේ රස්සාව නැති වුණොත් අපිටත් එහෙම වෙයිද? බය වෙන්න එපා මගේ පෙට්ටියෝ. ඔයගොල්ලන්ගේ තාත්තගේ රස්සාවට එහෙම කිසිම දෙයක් වෙන්න එකක් නැහැ. අයියෝ අම්මේ එහෙම වුණොත් නම් ඉතින් ඉඳලා වැඩක් නැහැ. විල්සන් මාමාව හම්බෙන්නෙත් නැහැ, පොඩ්ඩව හම්බෙන්නෙත් නැහැ. ඔන්න දැන් මං කියන දේ අහන්න ඕනේ ඔයා. ඔයා හොඳ ළමයා වගේ මෙන්න මේ පුටුට්ටු වෙලා වාඩි වෙලාම ඉන්න ඕනේ. නැත්නම් තාත්තා බෙඩ එකක්වත් කරගන්න බැරි වෙනවා. ඩාංගයෝ ඩාංගයෝ දොරාරින්න ඇන්ටි දණ්ඩිය ශ්‍රී ලංකාවෙන් දෙන්නේ නැද්ද? මං ඊට පොඩි දඬුවමක් දීලායි තියෙන්නේ. බලපටල දඬුවමද සාමාන්‍ය එකක්ද? සාමාන්‍ය එකක්. ඒ වුණාට ඇන්ටි මං කල්පනා කළේ නිවාස අධ්‍යක්ෂිය තියෙනවා කියලා කියන්නේ ලොකු දඬුවමන්නේ. අයියෝ මේ ටෙලිෆෝන් එක නම් මහ පුදුම කරදරයක්. මයිකල්ට තරහයි දන්නෙත් නැහැ. පුතේ අන්න වගේ යාළුවෝ කට්ටියක් ඇවිල්ලා එළියේ ඉන්නවා. සෙල්ලම් කරන්න යන්න බෑ කියලා ගිහින් කියන්නේ යාළට. හොඳයි අම්මේ. කිරෝ ඔන්න ඇවිල්ලා chance එකක්. අනේ ඕ හැමදාමත් කියනවා අඩු කරනවා කියලා. ඒ වුණාට ඉතින් තාම නෑනේ. හැමදේම දවසින් දවස ගණන් යනවා. මම මෙහලා වෙක්කන් ආවේ අල උමගවිස මම වහලා දාන්න කලින් පෙන්නන්න. පොඩ්ඩක් කියන්නේ ඇත්තද කියලා අපිට බලන්න ඕනේ. ඇත්ත තමයි. හරි පෙන්නන්න. හරි පෙන්නන්න. හැබැයි මෙතන ඔනොරටි සද්දබද්ද දාන්න බෑ හරිද? ඇයි මොකද? තාත්තගේ රස්සාව නැති වුණොත් එහෙම. අනේ ඉතින් බස් ගාස්තු ගණන් ගියයි කියලා පයින් යන්නේ. ඊට පස්සේ ප්‍රයිවට් බස් කාරෝ එන්නේ එගටනේ. දැක්කනේ මාග්‍රට්. මේකෙන් ඕනනම් අපායට උනත් යන්න පුළුවන්. අපරාධනේ අපායට හැරුවේ. ඔයාට තිබුණේ මේක දිව්‍ය ලෝකෙට හාරන්න දඟයෝ. එහෙම වුණා නම් ඔයාට එහි රජ වෙන්න තිබුණා. මට ඔයාගේ දේවිය වෙන්නත් තිබුණා. ඒ වුණා නම් මම ඔයාව ගන්නේ මගේ කුස්සියම්මට. ඒක නෙමෙයි පොඩ්ඩයි මයි තීරණය කරා අද ඉඳන් මිනි වලල් හාරන්න. අනේ අම්මේ මට නම් බැහොයි මං එහෙම ආවොත්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වලත් මං නිකන් හාරලා දෙන්නම්. ඔයා ලබනාත්මේ ඉපදෙන්නේ ගැඩවිලෙක් වෙලා. ඒ තංගයෝ අර මොකටද පල්ලෙහා තියෙන්නේ? ඊයා ලොකු ගැඩවිල් පණුවේ. අම්මෝ නෙවෙයි අනකොණ්ඩා. මොකද තමන්නේ මං උගේ කොන්ද කඩලා දානවා. ඔන්න බලාගෙන උට කරන වැඩේ. ඒ අනකොණ්ඩා නෙවෙයි මාග්‍රට්. ඒ කුණු වතුර පයිප්පේ. අයියෝ මේ ළමයිනේ පොඩ්ඩක් කැහනුගා ඉන්නවද මට මේ වැඩේ කරගන්න දීලා? අපි යනවා. හරි මේගොල්ලෝ යනවා තාත්තේ. හරි දැන් ඒ ළමයි ටිකත් යනවනේ. පුතත් දැන් ගේ ඇතුළට වෙලා ඉන්න සද්ද නොකර. තාත්තා කියනවා නම් නොකර බෑනේ. ඒ මයිකල් දැන් හැමෝටම ටිකකට ඉස්සෙල්ලත් මට කතා කරා කෝ ওই වැඩේ දැන් ඉවරයක් කරලා තියෙන්නේ ඔව් සර් මේ දැන් ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ. නෑ අද උදේට කිව්වා මේ දැන් ඉවරයි තව පොඩ්ඩයි මොකද්ද මයිකල් ලෝක ඉක්මන් කරලා ඉවරයක් කරලා දානවා හරි සර් බය වෙන්න එපා. මේ අනිත් කොලේ කොහෙද දැම්මද කියලා මට මතක නෑ. මේකද ඔය හෙව්වෙමයි මේක තමයි. කොහෙද තිබුණේ? පුතාගේ කාමරෙන්. මේක කොහොමද එයාගේ කාමරේට ගියේ? හරි ලොක්ක ළඟ එන්නේ නැති. මේක ඉවරයක් කරගන්න උනේ ඉක්මනට. මැනිකේ මේ මං ඉක්මනට ගෙදර එනවා පොඩ්ඩක් පරක්කු වෙ එන ගම මයිකල්ලා ගෙවල් පැත්තේ යන්න ඕනේ අනේ ඔයා මතක් කරලාම අපේ පැටියට බෙහෙත් අරන් දුන්නද? අනේ ඔව් මම මේ බෙහෙත් අරන් දුන්නා මේ දොස්තර මහත්තයා කියන්නේ මීවල්ලලා වැඩි කියලා හරි පුතා ගෙදර ගිහිල්ලා බෙහෙත් ටිකක් බොමුකෝ පියා බොමුවේ කරදරයක් වගේ ඔය කෑ ගන්නවා මගේ නෝනේ පිස්සු නැතුව නිකන් ඉන්න ඔය දඟේ අපෝ රවට්ටන්න කරන වැඩක්.
අනේ යන්න පිස්සු බල්ලා යන්න මේ මගේ පස්සෙම එන්න. අනේ මයිකල්. අනේ මේ වයත් මේ මට අනේ. මේ කවුද එළිය කෑ ගහනවා ඇහෙන්නේ? ඇස්පේන් නැති මිනිහෙක් දුකදර කුණු වතුර වලේ බෑන නානවා තාත්තේ. අයියෝ. අයියෝ. අප්පච්චි අපේ ලොක්කනේ. මොකද සර් ඕක ඇතුලේ කරන්නේ? රම්යා මොනවා කරනවද මන්දා? අනේ මට සමා වෙන්න සර්. පුතේ මේ මහත්තයාගෙන් ඇවිල්ලා සමාව ඉල්ලන්න. අනේ මට සමා වෙන්න. අර වල හැරිය ඔයාද? ඔව් ගැඹුරුයි නේද? ගැඹුරුද කියලා අහනවා. එතකොට මේ බල්ලා කාගේද? ඔයාගේද? ඔව් මගේ බව්වා. අනේ සමා වෙන්න. ඔය තෙත ඇදුන දන් ඉන්න බෑනේ ඇතුළට ගිහින් ඇඳුම් මාරු කරගන්න. කොහේ මාරු කරන්න දම්මේ? බැරල් එකක් වගේ ඉද්දි තාත්තේ ගැඳුම් අඳින්න පුළුවන්ද? මයිකල් මේ අර කාර් එකේ ප්ලෑන් එක හදලා ඉවර නම් මට ගෙනත් දෙනවා. මං ගෙදර එනකම් මැනිකේ මග බලන් ඇති. හරි සර් මං ගෙන්නම්. මේ පොඩ්ඩක් මේක තාගන්න. වැඩේ එලකිරි වගේ තියෙන්න ඕනේ. හරි සර්. මයිකල් සර් තවත් එකක් කියන්න. ඔයාගේ මේ පොලිසාද කොළුව කොම්පැනිය පැද්ද බලා දෙකන් එන්නේ නෑ. අනේ මං මහන්සියෙන් ඉඳපු මගේ මල් පැල ටික විල්සන් මාමේ කොහොමද වැඩේ හොඳට කෙරිගෙන යනව නේද? මම මේ පයිප් පහයි කරන්න ආපු කට්ටියට කිව්වා පරණ ටික අයින් කරන්නයි කියලා. දැන් ඉතින් ඔක්කොම අලුත් ඒවා දායි. කොහොමද වගේ වැඩ? ඕවා විනාශ කරන්න ලේසියි වවන්න තමයි අමාරු. අනේ අල්ලලා දාන්න විල්සන් මාමේ ඕ අලුත් පයිප් ලයින් එකක් දැම්මම කාටද ආඩම්බරා? අනේ මට මේ විනාශ බලාගෙන ඉන්න බෑ. මගේ පපුව මොකද්ද වෙනවා. විල්සන් මාමේ දවස් 3ක් යනකම් නාන කාමරෙන් නාන්න එහෙම එපා. පුතේ මට හදිස්සි වැඩ වගේකට මං එළියට යනවා. ඔයා දඟ නොකර ඉන්න ඕනේ. බය වෙන්න එපා. මම විල්සන් මාමත් එක්ක ඉන්නම්. තාත්තා තාම නානවා. ඔයා බලා ගන්න ඉන්න එක න තව ටිකකින් එයි. එහෙනම් මං යනවා. ඔතන හිටියට කපන්නේ. හැබැයි අස්සට එහෙම යන්නේ නැහැ. හරිද? හරි අම්මේ. ටටා. ෂා මටත් අර වගේ එකක් තිබ්බනම් පොඩ්ඩලා ගෙදරටම ආරගෙන යන්න තිබ්බා. බෝදේන සීතල ගොඩ කාලෙකින් නාන්නේ. මෙන්න කෝල් එකක්. කාගෙන්ද? මම බලාගෙන හිටපු කෙනාගෙන්. එයාට දෙන්න බෑලු. මොකක්? මේ එහෙම කියලා හරියන්නේ නෑනේ. අපේ නෝනත් ගමනක් ගිහිල්ලා මමත් වැඩට යන්න ඕනේ. එතකොට මෙයාව කවුද බලාගන්නේ? අනේ මයිකල් මහත්තයා මට පැපුල හැදිලා ඉතින් පැපුල පිටින් එන්න බෑනේ. මේ මට ඕන කරන පැපලක් නෑ තේරුණාද? තාත්තේ අන්නාසිට තියෙන එකේ ගේන්න කියන්න. දවල්ට අපිට පළතුරු සලාදයක් හදාගෙන කෑවේ හැකි. හරි. මොකක් හරි කරන්න බලමු. බලමු ඔයාව බලාගෙන තව කී දෙනෙක් ඉන්නවද කියලා. එක්කෙනෙක් ඉන්නවා. ටෙලිෆෝන් බිලත් නගිනවනේ. මෙන්න මේ පැන්සල අරගෙන ඕකත් කපලා දාන්න. දැන්වත් කැහණුගා ඉන්න පුතා. ඔයාගේ ඔය දඟ වැඩ නිසා තමයි හදිස්සියකටත් විල්සන්ලා දිහා ඔයා නවත්තලා යන්න බැරි. හෙලෝ තාත්තේ දාර මෙහෙ ඇවිල්ලා කුණු වලේන ආපු බැරල් 100 කතා කරන්නේ. අර පූසෙකුත් අරන් ආවේ. ලොක්කා. දන්නේ නැද්ද සර් පොඩි උන් වැඩ ගණන් ගන්න එපා. ඇයි සර්? මේ මයිකල් ඔයාගේ ප්ලෑන් එකේ පොඩි ජංගිරි බිරිස් එකක් තියෙනවා. ඒ හින්දා කාර් එක කොහොමවත් ස්ටාර්ට් කරගන්න බෑ. පුළුවන් ද දැන් ඉක්මනින් මෙහෙට එනවා. හරි සර් දැන් එනවා. තාත්තේ මාවත් ඔෆිස් එකට දෙක්කන් යන්නේ. මේන කරන්න දෙයක් නෑ පුතා. ඔයාව ගෙදර දාලා යන්නත් බෑනේ. නියමයි. ඔෆිස් එකට ගියාට පස්සේ මාත් ඔයාට උදව් කරන්න. බඩගින්නක් හැදුනම කන්න එහෙම කැන්ටිමක් තියනවනේ. මේ මම එකක් කියන්නම්. ඔෆිස් එකට ගියාට පස්සේ ලොක්කට එහෙම පේන්න ඉන්න ඕනේ මේ. පිස්සුද තාත්තේ? එයාට හොයාගන්න බැරි වෙන මං හැංගෙන්න. මං හරි ආසයි හැංගි මුත්තම් කරන්න. අන්න ඒක හොඳයි. රස්සාව බේර ගන්නත් එපේ. අන්න හරි. මටත් ඔය ඕන කරලා තියෙන තාත්තා කරන රස්සාව මොකද්ද කියලා දැනගන්න එක තමයි. අද හොයාගත්ත හැකි. මං ගොඩක් කල් ඉඳන් බලන් හිටියේ මේකට තමයි. අපෝ ඉවරයි. පුතේ ඔතන ඉන්න එපා. ලොක්කා එනවා. ඔන්න මේ කබඩ් එක ඇතුලට යන්න. අනේ මන් දන්නේ ඔච්චර බය වෙලා නම් රස්සා කරන්න හම්බෙන්නේ නැහැ.
මේ අන්න අර කට්ටිය තව විනාඩි 15කින් විතර එනවා කිව්වා මේ කාර් එකේ වැඩේ හරිද කියලා බලාගෙන යන්න. මෙතන පිළිම වගේ බලන් ඉන්නතෝ ගිහිල්ලා බලනවා ඒක ස්ටාර්ට් වෙන්නේ නැත්නම් මොකද කියලා. හොඳයි සර් මං ඉක්මනට එනවා. පුතේ ඔතනම හැංගිලා ඉන්න. බය වෙන්න එපා. එළියට යන්නේ නැහනේ. යන්න. තාත්තට කිව්වට මෙතන ඉඳලා හරියන්නේ නැහැ. මෙතන හැංගිලා ඉන්න හොඳ තැනක් නෙවෙයි. තාත්තටවත් පේන්න නැති තැනක හැංගෙන්න ඕන. එතකොට ඉතින් මාව කාටවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඕ අපට ෆොටෝකොපි කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද? මේක කතා කරනවා. ප්‍රමාද දිනු හැකි කරුණාකර ප්‍රවසන්න ඔබට ෆොටෝකොපි කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වනවාද කියා. එහෙනම් ෆොටෝකොපි 10000ක් විතර ගහන්නකෝ. හැබැයි ඉක්මනට ඕනේ. ඔබේ අවශ්‍යතාවයේ ඉක්මනින්ම ඉටු වෙනවා ඇති. මෙතන ඉන්න එක ඇඟට හොඳ නැහැ. කවුරු හරි එන්න ඉස්සෙල්ලා පැන ගන්න ඕන. අත පොඩ්ඩක් හොද ගන්න ඕන. නැත්තම් තාත්තා දැක්කොත් බනි. ගෙදර ගිහලා ගහයිත් දන්නෙත් නැහැ. ඕ අත තිබ්බ ගමන් වතුරනවා. අත නැතුව කොස්ස තියලා බලන්න ඕන. දැන් හරි. ඔය වතුරෙන්නේ අපූර්වට. මොකද්ද සද්දේ? අර පැත්තෙන් නේද එන්නේ. මොකක් හරි කරදරයක්ද දන්නේ? නෝනවර්ණි මහතුරුනි අපි කාර් එක බලන් ඉස්සෙල්ලා අපේ ආයතනයේ තියෙන නවීන ආරක්ෂක ක්‍රම ටිකක් බලමු. මේ අපිට රස්ත හදුවන්ට වෙලාවක් නැහැ කරන දෙයක් ඉක්මනට. අනේ නෑ නෝනා මම මේ ඔයගොල්ලන්ව රස්තියාදු කරන්න හදනව නෙමෙයිනේ. මේවත් බලාගෙන යන එක කෝකටත් හොඳයි. එන්න මේක මෙහෙම ඔබපු ගමන් අන්න අර විදිහේ එලියක් බිත්ති දෙක අතරේ ඇති වෙනවා. ඒක හරහා කවුරු හරි ගියොත් එහෙම ආන් අර නලාව වැඩිලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. මෙන්න තවත් මැජික් එකක්. මේක හරියට චිත්‍රපටි පෙන්නද්දි දාන ලයිට් එක වගේ. බලමු. චිත්‍රපටියක් නෑනේ. මම පෙන්නන්න චිත්‍රපටියක්. ඔන්න ඉස්සලම හාවෙක්. බෙල් එකේ සද්ද තවත් වැඩි වෙනවනේ. කැම වෙලාවක් දන්නේ නැහැ. කවුරු හරි එන්න ඉස්සලා හැංගෙන එක තමයි හොඳ. ලොකු මහත්තයෝ අන්න අර කොපි මැසිම පිස්සු නතනවා. ටොයිලට් වලින් වතුර ගලනවා. උලන් එන්නේ ජනෙල් ඔක්කොම වහලා දාලා. අර පැත්තෙන් අලා සද්දකුත් ඇහෙනවා. මට වෙන්නේ ත්‍රස්ත බාධ්‍යයක්ද කොහෙද රිංගලා. මේ නිකන් බොරුවට කෑන ගහින්න මට මෙතන ඊට වඩා වැඩ තියෙනවා. මයිකල් තාම ඕක හැදුවේ නැද්ද? අන්න අර ආපු මිනිස්සු යන්නයි හදන්නේ. හරි සර් මම මේ ඉක්මන් කරලා හදනවා. තාත්තේ වැඩ කරන එක මෙච්චර ලේසි නම් මමත් ඔයත් එක්ක හැමදාම වැඩට එනවා. පුතා තාත්තා මාව හොයාගත්තානේ. දැන් තාත්තා ගිහලා හැංගෙන්න. බැරල් 100ක් එනවද හැංගෙන්න? අනේ අපේ මෙයා කොහොමද බෙදිට ආවේ? නෝනත් උදේ ගමනක් ගියා. බලා ගන්න කෙනා ආවෙත් නැහැ. ඉතින් මං තනියම දාලා ඉන්න බැරි කමට එක්කන් ආවා. හරි ඒ වයින් වැඩක් නෑ. දැන් ඉක්මන් කරලා ගිහලා අර වාහනේ හදන. හරි සර්. බොරුවට මේක හැමතැනම ඉරි ගහලා. මේ මොකද ළමයෝ ඒ පාර ඔය කරන්නේ ආ? මේ වයින් වැඩක් වෙන්නේ නෑනේ සීයේ. දැන් අනිකායි මං උමන් හරන්නේ නෑනේ. පුතේ ඔයා මේ ප්ලෑන් එක බලාගෙන දරු උමඟ හැරුවේ. ඔව් ඉන්නකෝ මං කියලා දෙන්න. මේ තියෙන්නේ විල්සන් මාමලාගේ ගෙදර, මේ තියෙන්නේ අපේ ගෙදර, මේ තියෙන්නේ උමඟ. මොකද මයිකල් ඔය කරන්නේ ආ? ඒ පාර හදපු එක හදනවද? නෑ මේක අර ප්ලෑන් එකේ තිබිච්ච එකක් නෙමෙයි. පුතා මේ ප්ලෑන් එක වෙනස් කරලා. ඒ නිසා මේ වයර් එක වැඩියෙන් ඇවිල්ලා. ඇත්තටම මේක හොඳ වාහනයක්. අපි මේ ගැන හොඳ සෑහීමකට පත් වෙනවා. මන් දන්නවා අපේ කොම්පැනි හදන කාර හොඳ මේවා කියලා. අනික මේ මයිකල් හොඳ දස්සහාදේ. බොහොම ස්තුතියි සර්. මං ඔයාගේ පඩිය වැඩි කරනවා. හැබැයි එක පොරොන්දුවක් පිට මේ පොලිසාදය මේ පැත්තේ එක්කන් එන්න බෑ. හරි සර් මං එක්කන් එන්නේ. අනේ මේ ඇත්තමයි. මේ කාර් එක හැදුවට වඩා ලොකු උදව්වක් ඒක නා.
කිසි දෙයකට බය වෙන්න එපා විසම් මහත්තයා. තව සති 3ක් යනකොට ඔක්කොම වැඩි ටික ඉවර කරලා දෙනවා. විල්සන් මාමේ කොහමද? දඟයෝ ඔය ඩක්කුවක් අරගෙන පස් කන්දේ මුදුනට වෙලා මොනවද කරන්නේ? මේක ඩක්කුවක් නෙවෙයි මාමේ මේක කාර් එකක්. මමයි මේක තනියම හැදුවේ. තාත්තට කාර් හදන්න පුළුවන් නම් ඇයි පුතාට කාර් හදන්න බැරි? ඒ ළමයා මොකද උතන්ට වෙලා කරන්නේ? ඉක්මන් කරලා බහිනවා පල්ලහැට. හරි මං එන්නම්. සෙන් මාමේ ඉක්මනට එන්න. අන්න අරගොල්ලෝ ඔයාව හොයනවා.